ගම්පහ සුසිප්පන්න ආයතනයේ මයුර සර්ගෙන් මීඩියා ඉගෙන ගන්න 2028 බැච් එකේ පුංචි කටකාරියක් මට හම්බුණා. මට කියන්නකෝ මුලින්ම ඔයා කොහොමද ඔච්චර උස ගියේ? ඒකට නම් හේතුවක් මන් දන්නෙත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. මට කියන්නකෝ නංගිගේ නම? මගේ නම භාග්‍යා සත්සරණී. ඔයා ඇයි මීඩියා කරන්න හිතුවේ? මීඩියා කියන සබ්ජෙක්ට් එක අලුත් සබ්ජෙක්ට් එකක්. අපිට අනාගත ලෝකයේ ගෝලීය ලෝකයේත් එක්ක සම්බන්ධ වෙද්දී මීඩියා කියන සබ්ජෙක්ට් එක රැකියා බහුල හොඳ සබ්ජෙක්ට් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මීඩියා ඉගෙන ගන්න මයුර සර් තෝරගත්තේ ඇයි? මයුර සර් කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. ඇත්තටම මේකට මට පෞද්ගලික හේතුවක් තියෙනවා. මගේ අක්කා මීඩියා කළේ. එයා දැන් ඉන්නේ කැලණි කැම්පස් එකේ. ඉතින් එයාටත් ඒකකට යන්න සපෝට් කරපු දක්ෂ ගුරුවරයා තමයි මයුර බණ්ඩාරි කියලා කියන්නේ. ඉතින් ඒක හින්දා තමයි මම ප්‍රධාන හේතුවක් වශයෙන් තමයි මයුර සර්ගේ මීඩියා පන්ති එන්න හිතුවේ. දැන් මීඩියා කළා ඔයා අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මොන වගේ රැකියාවක්ද? මම බලාපොරොත්තු වෙන්නේ මීඩියා වලට හොඳ ලකුණක් අරගෙන මීඩියා කියන්නේ හොඳ සෙට් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් නේ. ඉතින් මං හිතනවා මට හොඳ රෑන්ක් එකක් ගත්තොත් මට ලෝ ෆැකල්ටි යන්න පුළුවන් වෙයි කියලා. එතකොට මගේ හීන වෙන්නේ ලෝය කෙනෙක් වෙන්න තමයි. මයුර සර් උගන්වන දේවල් තේරෙනවද? එයා උගන්වනකොට පාවිච්චි කරන ට්‍රික්ස් මොනවද? ඒ දේවල් හොඳයිද ඔයාලට කොහොමද කියලා අලුතෙන් මීඩියා ඉගෙන ගන්න ළමයි විදිහට ඔයාලට කොහොමද මේ දේවල් කියලා? මයුර සර් කියන්නේ ඇත්තටම හොඳ ගුරුවරයෙක්. මම ගුරුවරු 3-4 දෙනෙක්ගේ හොයලා තමයි මයුර සර්ගේ ආවෙත්. ඒ ගුරුවරු අතින් ගතට පස්සේ මයුර සර් කියන්නේ ඇත්තටම හොඳ ගුරුවරයෙක්. මයුර සර් උගන්වද්දී අපිට ඒ කරුණ මොලේට යනකම්ම ඒ කියන්නේ අපේ හිතට දැනෙන විදිහට ඒ දේ උගන්වනවා සහ අපිට මතක තියාගන්න පුළුවන් විදිහට අලුත් දේවල් අපිට කියා දෙනවා. අපි දැන් මීඩියා කියන සබ්ජෙක්ට් එක ගත්තට අපේ ජීවිතෙත් එක්කම බැඳලා තියෙන සබ්ජෙක්ට් එකනේ. එතකොට ජීවිතේම උදාහරණ අරගෙන තමයි මයුර සර් අපිට ඒ සබ්ජෙක්ට් එක කියා දෙන්නේ සහ අපිට ආවේ නැති වුණ දවස්වලදී දැන් මම එක දවසක් මට ක්ලාස් එකට එන්න බැරි වුණා. ඒකින්ද මම රෙකෝඩින් ඉල්ලගෙන බලාගත්තා. සර් අපිට හැම පාඩමක් අවසානයේම ස්පොට් ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි මේ මයුර සර් අපිට උගන්වන්නේ. මේ ක්ලාස් එකට එන්න කලින් මීඩියා ගැන තියෙන්නේ නැති ඔයාලට මොකක් හරි කුතුහලයක් සහ මේ ක්ලාස් එකට ආවට පස්සේ ඒක නැති වුණා නම් ඒකට හේතුව ඒක උනේ කොහොමද කියලා කියන්නකෝ. මට එහෙම කුතුහලයක් තිබුණා. මට තිබුණා මීඩියා අමාරුද කියලා. හැබැයි සර් කියා දෙන කරුණු වලින් කියන්නේ සර් අපිට දැන් පළවෙනි පාඩම ඉවරයි. අපිට එතකොට ඒ වගේ පාඩම කියා දීපු විදිහත් එක්ක දැන් පළවෙනි පාඩම මට පුළුවන් කියලා මට දැනෙනවා. ඉතින් ඒකින්ද මට මීඩියා වලට තියෙන කුතුහලය බය නැතුව ගියා. තවමත් මීඩියා ක්ලාස් එකකට ජොයින් වෙලා නැති 2028 මීඩියා කරන්න බලාගෙන ඉන්න යාළුවන්ට ඔයා ආරාධනා කරනවද මයුර සර්ගේ ක්ලාස් එකට එන්න කියලා? ඔව් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. මං කියන්නේ හොඳම ගුරුවරයා ගම්පහ මීඩියා වලට ඉගෙන ගන්න නම් හොඳම ගුරුවරයා තමයි මයුර බණ්ඩාරි කියන්නේ. 2028 මීඩියා ගම්පහ සුසිප්පන්